අපි පාලි මූලාශ්‍ර පිළිබඳව හිතනකොට විශේෂයෙන් මහා නිදාන සූත්‍රය, ඒ වගේම සංයුත්ත නිකායේ නිදාන සංයුත්තේ වැනි මූලාශ්‍ර විශාල ප්‍රමාණයක් අපට දකින්න පුළුවන්. ඒ වගේම බුදුදහමේ හැම කරුණක්ම මේ පටිච්චසමුප්පාද මූල ධර්මයත් එක්ක නිරන්තරයෙන්ම බැඳිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට මේ වගේ මූල ධර්මයක් පිළිබඳව වැටහුනේ ලෝකේ පවතින යම් යම් දෘෂ්ටිවාද වලට අනුකූලව හිතනකොට ඇති වෙන පරස්පර විරෝධතාවන් දැකලා ඒ පරස්පර විරෝධතාවන්ගෙන් අත්මිදෙනකොට අනබි සම්බුද්ධ බෝසත් අවස්ථාවේදීම තමයි මේ පටිච්චසමුප්පාද මූල ධර්මය උන්වහන්සේලා සොයාගන්නේ. සෑම බුදුරයන් වහන්සේ නම ඒක සඳහන් වෙන්නේ යෝනිසෝ මනසිකාරය යොදලා තේරුම් ගත කාරණාවක් හැටියටයි. යෝනිසෝ මනසිකාරා අහුපඤ්ඤාය අபிසමයෝ කියලා ඒ ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව යෝනිසෝ මනසිකාරයේ යෙදූ බවයි පෙනෙන්නේ. මෙතනදී බුදු දහම තේරුම් ගන්නකොට මේ සූත්‍රවල පැතිරී තියෙන විශේෂ ආකල්පයක් අපිට ඉස්සරහට අරගන්න වෙනවා. ඒ සූත්‍රවල සඳහන් වෙනවා සංජානාති, අභිජානාති, පරිජානාති කියලා ඥාන අවස්ථා, දැනුම් අවස්ථා තුනක් පිළිබඳව. මේ සංජානාති කියන එකෙන් බොහෝ විට අර්ථවත් කරලා තියෙන්නේ සාමාන්‍ය සරල අපේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ක්‍රමයට වැටහෙන පිළිවෙල. මේ සංජානන මට්ටමට සීමා වෙලා බුදුදහමේ විශේෂතාව දකින්න බෑ කියන එකයි ධර්මයේ තුල අපට ප්‍රකටවම පෙනෙන ලක්ෂණය. ඒ සංජානාති කියන, ඒ කියන්නේ සාමාන්‍ය සංජානන මට්ටම, සාමාන්‍ය හැඳිනීම් සීමාවට සීමා නොවි ඒ ඉක්මවා ස්වයං සිද්ධ වෙනවා විශේෂ නුවණකින් බැලීමක් ගැන. ඒ ස්වභාවය විස්තර කරන වචනය තමයි අභිජානාති කියලා කියන්නේ. අභිඥා කියලා කියනකොට අපි බොහෝ විට මේ භාවනාවකින් දියුණු වන සුවිශේෂ ඥාන අදහස් කරන බවකුත් තියෙනවා. නමුත් ඊට ප්‍රාථමිකව අර සාමාන්‍ය සංජානන මට්ටමට යට නොවේ ලෝකයේ දිහා බලන ක්‍රමය, බැලීම, ලෝකේ තේරුම් ගැනීම, මේ ස්වභාවයේ තේරුම් ගැනීම කියන එකට අභිජානාති කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ එතකොට සාමාන්‍ය සංජානන මට්ටමේ ඉඳලා මේ කාර්යය කරන්න බෑ. මේ අභිජානාති කියන මට්ටම ප්‍රත්‍යඥ කියන මට්ටමට ඇතුළු කරපු එකක් නෙමෙයි. සේක මට්ටමට ඇතුළු කරලා තියෙන කාරණා. සේක කියලා කියන්නේ මේ ධම්මග හික්මන කියන එකයි. මේ හික්මීම ශික්ෂණයට අයත් වූ විශේෂ නුවණින් බැලීම, යෝනිසෝ මනසිකාරයෙන් බැලීම කියන එක අදහස් කරන දෙයමයි. ඒ පිළිපුන් අවස්ථාවට ගියන් පස්සේ තමයි පරිජානාති කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට මේ පරිජානාති කියන වචනේ රහතන් වහන්සේගේ පිළිපුන් අවබෝධය අදහස් කරනවා. එතකොට අපිට මේ පටිච්චසමුප්පාද වගේ මූල ධර්මයක් බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන්නේ අර සාමාන්‍ය සංජානන මට්ටමින් මිදලා විශේෂ නුවණකින් ලෝකෙ දිහා බලන්න අපිට කරන පෙළඹීමක් හැටියට. මේ සාමාන්‍යයෙන් බුදුහාමුදුරන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් දේශනා කරනවා. අපි ලෝකය කියලා දන්නේ මොකක්ද කියන එක ගැන පළමුව. අප තුළ මැවෙන ලෝකය කුමක්ද කියන එක. දැන් අපි බොහෝ වෙලාවල් වලට ලෝක පඤ්ඤාත්තිය, ලෝක වෝහාරය, ලෝක පඤ්ඤාත්තිය කියන එක ගැන කතා කරනකොට සමිද්දී කියන හාමුදුරුවෝ ලෝකේ කියලා ස්වාමීන් කතා කරනවා. ඒ ලෝකේ කියලා කිව්වට ලෝක පඤ්ඤාත්තිය කියවට ඒක කොහොමනකින්ද වෙන්නේ කියලා බුදුහාමුදුරන් වහන්සේගෙන් විමසනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඇස ඇත, අත්චක්කු අති රූපය ඇත. ඒ වගේම අත්චක්කු විඥාන, චක්කු විඥානය, අත්චක්කු විඥාන විඥාතබ්බලව. චක්කු විඥාණයෙන් අපි දැනගන්නා ස්වභාවය ඇත කියන මේ මට්ටම යම් තැනකද අත්ති තත්ත ලෝකවා ලෝක පඤ්ඤාත්තිවා, එතන ලෝකේ හෝ ලෝක පඤ්ඤාත්තිය ඇත කියලා. මේ කාරණයම ඇස පිළිබඳව කීවාසේම ආයතන 6ටම අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි තේරුම් ගන්න ඕන මේ පටිච්චසමුප්පාදයේ ධර්ම න්‍යායයේදී අපි විමසා බලන්නේ මේ බාහිර වාස්තවික ලෝකයේ පිළිබඳව නෙවෙයි කියන එක. බුදුරජාණන් වහන්සේ තෝමනා කළේ දුක පැහැදිලි කරන්නයි. දුකේ සමුදය පැහැදිලි කරන්නයි.
එය නිරුද්ධ වෙන දෙයක් බව පැහැදිලි කරලා නිරුද්ධ කිරීමට ප්‍රතිපදාවක් දේශනා කිරීමයි බුදු කෙනෙක් ලෝ පහළ වෙන්නේ ඒ අවබෝධය විවිධීමක් හැටියටයි. එතකොට අපි බාහිර වාස්තවික දේවල් වලට ආරෝපණය කරගෙන මේ ධර්ම විවරණයේ තියෙන මූලික ප්‍රායෝගික අර්ථයට හානි පමුණවා ගන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දකින්න දේ තමයි මේ ලෝකයේ සමුදය සිදු වෙන්නේ චසු ලෝක සමුප්පන්නෝ. හය ආකාරයකින් මේ ලෝකය ආයතන හයෙහි මේ ලෝකය උපදිනවා කියලා. ආයතන හයෙහි චසු කුබ්බති සන්තවන. එතකොට මේ ආයතන හය කෙරෙහි තමයි අපි සන්තවේ පවත්වන්නේ, සම්බන්ධතාව පවත්වන්නේ. ඡන්දමේ උපාදාය මේ සයදරුන් ස්වභාවයම අපි අල්ලගෙන චසු ලෝකා විහඤ්ඤ ලෝකෝ විහඤ්ඤති කියලා මේ ලෝකය වෙහෙසටපත් වෙනවා. එතකොට මේ හය මොකද්ද? ඇස, රූපය, කන, ශබ්දය, නාසය, ගන්ධය, දිව රසය, කය පහස, මනස ධම්ම. බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවල දේශනා කළා සියල්ල කියන්න තියෙන උතන තමයි කියලා. සබ්බං වෝ වික්‍රේ දේශිසාන වායනේ මොනුගලාට සියල්ල යන කුමක්ද දේශනා කරන්න. ඇසත් රූපය, චක්ඛුංච රූපාච, සෝතංච සද්ධාච, ගානංච ගන්ධාච, ජීවහාච රසාච, කායෝච පොට්ටබ්බාච, මනෝච ධම්මාච. අයමචති වික්‍රේ සබ්බං ඔබ තමයි සියල්ල. එතකොට ආයතන 6 ඇසත් රූපයත් අතර සම්බන්ධය. එතන තමයි මේ සියල්ල තියෙන්නේ. ඒ කියන්නේ අපේ අත්දැකීම් සීමාව ඇරෙන්නට වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා යම්කිසි කෙනෙක් කියනවනේ ආයතන 6ම ලෝකේ ඇරෙන්න වෙන සියල්ල කියලා දෙයක් තියෙනවා කියලා කියනවා. ඒක වචන මාත්‍රයක් විතරයි කියලා බුදුහාමුදුරුවෝ වචන මාත්‍රයක් විතරයි. ඒක ගැන ප්‍රශ්න කළාට ඒ කියන්නේ වචන මාත්‍රයක් වූ දේවල් ගැන අමුතුවෙන් ප්‍රශ්න කෙරුවට විමසුවට කිසිම උත්තරයක් දෙන්න බෑ. පුට්ටෝචන සම්පායය. ඒක අතිරේක ප්‍රශ්නයක් විතරයි. අතිරේක වේසක් විතරයි. උත්තරින්ච විඝාතා ආපජය කියන. එතකොට ඒක තේරුම අපි මුලින්ම පැහැදිලි කරගන්න ඕන මේ ආයතන 6 සමුදේ වන ලෝකය තමයි අපි තේරුම් ගන්න ඕන කියන්නේ. පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය ඒ පිණිසයි. දැන් පටිච්චසමුප්පාද ධර්මයේ කියනකොට අපි දකින්න ඕන මේ ධර්මයේ කතා කරනකොට සියලු සතරන් වහන්සේලා මේක සොයාගත්ත විදියක් ටිකක් දැනගන්න ඕන. අපි මුලින් දැනගමු. ඊමස්මෙන් සති ඉදන් හොත කියන මේ ධර්ම න්‍යාය. යමක් සමුදය වෙන්නේ අපේ අත්දැකීම් වශයෙන් යමක් අපට සමුදය වෙන්නේ ඊමස්මෙන් සති ඉදන් හොතේ. තවත් ඒ සමුදයට යම් දෙයක් යම් ප්‍රත්‍යක් තියෙනවා නම් විතරයි. ද්වයම් පටිච්ච විඥාන සම්භූති කියනකොට විඥානයේ සමුදය වෙන්න නම් අසත් රූපයක් ඕන. කන ශබ්දයක් සම්බන්ධ වෙනවා. එතකොට තමයි සමුදය වෙන්නේ. මේ සමුදය කියන එකෙන් අදහස් කරන්නේ කලින් තිබුණා කියන අදහස නෙමෙයි. සමුදය වුණා මේ මොහොතේ පච්චුප්පන්නව සමුදය වුණා. මොකද අතීතය සහ අනාගතය කියන දෙකට බැඳිලා නෙමෙයි පටිච්චසමුප්පාදය බුදුරජාණන් වහන්සේලා ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මේ ඉන්ද්‍රිය 6ටම ඔය කියපු ආකාරයට තේරුම් ගන්න ඕන. ඔය කාරණාව ඊට වඩා තවත් ටිකක් පැහැදිලි වුණ වචනෙන් කියවෙන තැනක් තමයි කච්චායන බද්දේකරත් සූත්‍රයේදී භික්ෂුන් වහන්සේලා කච්චායන වහන්සේලාන් වහන්සේගෙන් විමසනවා මේ බද්දේකරත් ගාථාවලින් කියවන පණිවිඩය ගැන. ඒක ගැන කියනකොට මේ අතීතයේ අදින් ඇද ගන්නත් එපා, අනාගතයේ බලාපොරොත්තු වෙන්නත් එපා, පච්චුප්පන්නේහි ඉඳේ කියලා කියනකොට පච්චුප්පන්න මේ මොහොතේ පච්චුප්පන්න කියන එතකොට වර්තමානයේ කියන වචනේ පාවිච්චි කළත් ඒක වර්තමාන කියන අර්ථයට වඩා මේ මොහොතේ සමුදය වුණු කියන අර්ථයක් තියෙන්නේ. අන්න ඒ ධර්මතාව දැනගන්න කියන එක තමයි එහි තියෙන්නේ. එතකොට ඇස ගැන කතා කරේ, රූප ගැන කතා කරේ මේ විදියටයි. යංච ආවසෝ චක්කුම් යේච රූපා උභයමෙතං පච්චුප්පන්නා කියලා. ඒ කියන්නේ ඇස සමුදය වුණා. ඇස යමක් ඇසවන්නේද රූපවන්නේද? ඒ කියන්නේ රූපේට වන්නේ කියන්නේ ඇසට වර්ණ නිමිත්තක් වන්නේ යමක්ද ඒ සියල්ල ඒවා උභයමේ තමයි දෙකම පච්චුප්පන්න. එතකොට මේ මොහොතේ ප්‍රත්‍යයෙන් සමුදය වෙච්ච එකක් කියන එකයි. අන්න ඒ දේ තමයි නිරෝධයට ලක් වෙන්නේ. මෙන්න මේ ධර්මතාව පැහැදිලි කරන්න තමයි මේ බුදුරජාණන් වහන්සේලා මහන්සිය. මේක තමයි අර විශේෂ මොණිකින් අපි අල්ලගන්න ඕන කරන සත්‍යය මූලික වශයෙන්. ඒ වගේම ඉමසොප්පාදා ඉදන් උප්පජ්ජති. මේ උපන් කාලේ නේද උපදී. මේ ඉපදීමෙන් නේද උපදී. එතකොට ඒක මේ මොහොතේ.
ඉමස්සෙන් අසති ඉදන් නොමැති මෙය නොඋපදීද? මෙයද නොඋපදීද? ඉමස්සෙන් අසති මෙය නැති කල්ලි මෙයද නැත. ඉමස්ස නිරෝධා ඉදන් නිරෝධිත මේ නිරුද්ධ වෙන්නේ මෙයද නිරුද්ධ වේ. එතකොට ඒ කියන්නේ සාපේක්ෂව මිසක් සමුදය වෙන්නේ හුදකලාව ඇසට දැකීමේ කෘත්‍ය කරන්න බෑ. ඇසක් වන්නේ දැකීමේ කෘත්‍ය සිදු වෙනකොට චක්කු විඥානයක් පහළ වෙන්නේ ඇස වෙන්කොට ගැනීමත් රූපේ වෙන්කොට ගැනීමත් සිදුවීමත් එකමයි. සෝත විඥානය පහළ වෙන්නේ කන වෙන්කොට ගැනීමත් ශබ්දය වෙන්කොට ගැනීමත් කියන එක දෙක එකට සමුදය වෙනකොටමයි. මෙන්න මේ ප්‍රත්‍යুৎපන්නය තමයි තේරුම් ගන්න ඕනේ. මොකද අපේ බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම පටිච්චසමුප්පාදයේ දේශනා කරන සූත්‍රවලදී දේශනා කරලා තියෙන විශේෂ දෙයක් තියෙනවා. පුබ්බන්තං පටිදාවේ යාති කියලා මේ සාමාන්‍යයෙන් පැවැත්ම මේ මොහොතේ සමුදය වෙමින් වෙන පැවැත්ම දන්නේ නැති අය දිගින් දිගට දකින්නේ අඛණ්ඩව යමක් තියනවා කියන අදහසින්. දැන් ඒක හරියට කොයි වගේද කියනවනම් විදුලි බුබුලක් දැල්වලා තියෙනකොට තප්පරයකට 50 වාරයක් දැල් වෙනවා 50 වාරයක් නිවෙනවා. නමුත් අපි දකින්නේ අඛණ්ඩව දැල්වෙන ආලෝකයක්. මොකද අපිට ඒකේ නිවීම පැත්ත පේන්නේ නැහැ. අපි දැල්වීමෙන් දැල්වීම අල්ලගෙන අඛණ්ඩ ආලෝකයක් අත්දකිනවා. අන්න ඒ වගේ අප තුල පහළ වෙන මේ ඉන්ද්‍රිය අත්දැකීම් පහළ වෙනවා කියන්නේ සිත් පහළ වෙනවා කියන එක. ඉන්ද්‍රිය අත්දැකීමක් අපට ලැබෙනවා කියන්නේ සිතක් පහළ වෙනවා කියන එක. සිතක් පහළ වුණේ නැත්නම් අපි ඉන්න බවවත් අපි දන්නේ නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් නිද්‍රාවටපත් වෙන අවස්ථාවේදී අපි දන්නේ නැහැ. සිතුවිලි වැඩ කරන්න පටන් ගන්නවා කියන්නේ අවදි වෙච්ච වෙලාව. එතකොට එතන ඉඳන් අපිට හිතෙනවා ආයෙ නිින්දට යනකම්ම දිගටම ඉන්නවා නේද මම කියලා. මේ ඉන්නවා නේද මම කියලා හැඟීම අපිට ඇති වෙන්නේ අර මොහොතක් පාසා සමුදය වන නිරෝධ වන ධර්මතාව දකින්නේ නැතුව අර සමුදය ස්වરૂපේම දිගින් දිගට එකින් එක අමුණගෙන වගේ සමුදය ගැට ගසා ගැනීමෙන් අපි අර එකම දිගට ඉන්න කෙනෙක් කියන අත්දැකීමට අපිපත් වෙනවා. අන්න ඔතන තමයි මේ භව දික්තිය ඇති වෙන්න හේතුව. භව කියලා කියන්නේ පැවැත්ම. පැවැත්මක් පිළිබඳ හැඟීමක් අපි අරන් තියෙන්නේ සමුදය නිරෝධය නොදක ඇයි අන්න අර අනවබෝධය නිසා. එතකොට මේ කාරණාව අපි බණ අහලා ධර්මයේ දැනගෙන ඊට පස්සේ අපේ අත්දැකීම් විමසමින් අපේ ජීවිතයට පුහුණු කරලා තමයි යම් දවසක යම් විදිහක මේ චිත්ත නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන්න. ඒක භාවනාමය ක්‍රියාමාර්ගයක්. ඒක නිසා අපි මේක මූලික කාරණා හැටියට අපි මේ ඉගෙන ගන්න තේරුම් ගන්න. මෙන්න මේ ඉමස්සති ඉදන් හෝති කියන ධර්ම න්‍යායය තියෙන්නේ එතකොට සමුදය පැත්ත. අසති නහෝති කියනකොට තියෙන්නේ නිරෝධ පැත්ත. යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන මේ ධර්ම සත්‍යය ලෝකයට දීම තමයි ලෝකයට තේරුම් කර දීම, ලෝකයට අවබෝධ කර දීම තමයි බුදුරජාණන් වහන්සේලාගේ මූලික කාර්යය. ඒ නිසා උන්වහන්සේ දැක්කා බෝසත් අවදියෙන් මේ ජරා මරණ කියලා අපිට දැනට දැනෙන මූලික தත්වයේ ඉඳලා උන්වහන්සේලා යෝනිසෝ මනසිකාරය මෙනෙහි කරලා බැලුවා. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොනින් බැලීම කියලා අපි දැනට සරලව හිතමු. ඒ කියන්නේ තව විදිහකින් කියනවා නම් ප්‍රභවයේ පටන් හොයලා බැලීම කියන එකයි. යෝනිසෝ මනසිකාර ප්‍රභව ස්ථානයේ පටන් මෙනෙහි කරන්න. දැන් ඊට පස්සේ අපි බලමු සියලු බුදුරයන් වහන්සේලා බෝසත් අවදීදීම කිම්මිම කෝසත්ේ කුමක් ඇති කලින්ද මේ ජරා මරණ දුක අපි නැවත අපි මේ ජරාවටත් මරණයටත් පත් වෙනවා. ඒකේ මොහොතක් පාසා සිදුවෙන දෙයක් අපේ මානසික අත්දැකීම් වශයෙන් අපි ඒකට නැදිහත් වෙමින් ඉන්නවා. මේ ජරා මරණ දුක පවතින්නේ ජාති ආසති ජරා මරණං හෝති කියලා මේ ජාති කියන වචනේ පාවිච්චි කරලා. දැන් මරණය විස්තර කරනකොට කන්දානම් වේදෝ ස්කන්ධයන්ගේ බිඳීම කියලා සඳහන් කරනවා. ජාති කියනකොට කන්දානම් පාතු බව මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධයන්ගේ සමුදය වීම කියන අදහස දීලා තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි දකින කෙනෙකුගේ ජීවිතයේ කෙලවර සිදුවෙන මරණය වගේම මේ මොහොතේදී සිදුවෙන මේ ක්‍රියාවලියක් හැටියට තමයි මේක තියෙන්නේ. මේ ජාතිය කියන මේ ප්‍රත්‍යයට තනියම මතුවෙන්න බෑ. එතකොට ඒවල ආසන්න ප්‍රත්‍ය තියෙනවා නේද? ඊළඟට භව කියන අර අපි කලිනුත් කතා කරපු මේ පවතිනවා කියන සංඥාව තමයි මේ ජාති කියන එකට හේතු වෙන්නේ. උපාදානස්කන්ධ සමදේ වෙන්නේ පවතිනවා කියන රැවටිල්ලත් එක්ක. මේක වර්තමානයේ තේරුම් අරගත යුතු දෙයක් පටිච්චසමුප්පාදය. එතකොට භව කියන එක සකස් වෙන්නේ අපි අල්ලගන්න හින්දා. ඒකට කියනවා උපාදාන කියලා. උපාදානයේ කෝසති භව හොති කියලා කියනවා. එතකොට ඇයි අල්ලගන්නේ? එතකොට තණ්හාවේ කෝසති උපාදාන. අපි ඒකට ආස කරනවා. මමත්වයෙන් දැන් මැවිලානේ තියෙන්නේ. මම ඉන්නවා මට අල්ලගන්න දෙයක් තියෙනවා කියන තැන ඉඳගෙන මේ දේ සිද්ධ වෙන්නේ. එතකොට එතනදී අපිට සිද්ධ වෙනවා
ඒ භව කියන එකට උපාදානය නිසා. උපාදාන කියන්නේ ළඟට යැදීම හෝ ලං කර ගැනීම කියන ස්වභාවය අල්ලා ගැනීම. උපාදානයේ පවතින්නේ ඇයි? අපි ඒකට තණ්හා කරනවා, ඇලුම් කරනවා, චන්ද්‍රාගයක් අපිට තියෙනවා. මේ චන්ද්‍රාගය අපට ඇති වෙන්නේ ඇයි? චන්ද්‍රාගය පවතින්නේ කුමක් ඇති කල්හිද? එතකොට සඳහන් කෙරෙන්නේ වේදනාවේ පොසත වින්දනයට තමයි මේ අපි ඇලෙන්නේ. ඊට පස්සේ මේ වින්දනයට ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? වින්දනයට ප්‍රත්‍ය වෙන්නේ පස්සයයි. අපේ සියලුම ලෝක අත්දැකීම් සලආයතනික පස්ස අත්දැකීමක් හැටි ස්පර්ශයක් හැටි තමයි අපි අත්දකින්නේ. මේ පස්සය මොකක්ද? සලආයතන අර කලිනුත් අපි කතා කරමු ආයතන 6 සම්බන්ධතාවට තමයි පස්ස කියන්නේ. ඇසත් රූපය චක්කු විඥානය පස්සයයි. මේ පස්සය තුළ තමයි මේ තුනෙහිම එක්තැන් වීම සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් මේවා එකට වෙනම කොහෙවත් නැහැ. ඒකට මතුවෙන්නේ පස්සයත් එක්කයි. ඒ නිසා පස්ස සමුදය සබ්බේ ධම්මා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර අපට හම්බ වෙනවා. එතකොට මේ පස්සේ වෙන්නේ මොකක්ද? ස්පර්ශ වෙන්නේ. නාමයත් රූපයත්. ඒ කියන්නේ සලආයතන තමයි මේ පස්සේ ගෙන දෙන්නේ. මේ සලආයතන වලට ප්‍රත්‍ය වෙන්නේ නාම රූප. නාමංච රූපංච පටිච්චපස්සා කියලා ඔය කලහවිවර සූත්‍රය වගේ දේශනාවල සඳහන් වෙන්නේ මේකයි. නාම කියලා කිව්වේ වින්දන සංඥා චේතනා ස්පර්ශ මනසිකාර කියන මේ ක්‍රියාකාරීත්වය අරමුණු ලැබෙනකොට. ස්පර්ශයයි මනසිකාරයයි පසුබිමේ වැඩ කරනවා. නමුත් අපට වින්දනයෙන් තමයි අහු වෙන්නේ යමක්. ඒ අනුව යමක් විඳිනවද විඳින දේ තමයි අපි හඳුනගන්නේ. විඳින දේ හඳුන ගන්නවා සංකල්පනාම. ඔන්න ඔයකට තමයි වේදනා සංඥා චේතනා. ඔය අර ස්කන්ධ වලට ලක් වෙන්නේ ඕකම තමයි. වේදනා ස්කන්ධය වෙනවා, සංඥා ස්කන්ධය වෙනවා හඳුනා ගැනීම. ඒ වගේම සිතිවිලි මැවීම සංස්කාර ස්කන්ධය වෙනවා. සංකල්ප මැවීම. මේ තේ අපි මොකක් ගැනද මේ අල්ලගන්නේ? ඇහැට අරමුණු වෙන වර්ණ රූප ගැන. කනට අරමුණු වෙන ශබ්ද රූප මේක පඨවි ආපෝ තේජෝ වායෝ ක්‍රියාකාරීත්වය. දැන් මේක අපි තේරුම් අරගන්න ඕන. යත්තාරෝජ මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං කියලා තමයි රූපේ විස්තර කරන්නේ. පටිච්චසමුප්පාද විභංගය කරනකොට මේ රූප කියලා කිව්වේ සැබෑ රූප නෙවෙයි. අපි බාහිර ලෝකේ නොඑක රූප ධර්ම තියෙනවා. වර්ණ වශයෙන්, ශබ්ද වශයෙන් අපිට අරමුණු වෙනවා. නමුත් ඒවා පිළිබඳව අපට ඇති වෙන්නේ නියම රූප වශයෙන් නෙමෙයි රූප සංඥා. අපි ඇහෙන් දකින්නේ රූපේ නෙමෙයි රූප සංඥාවයි. අපි කනින් අහන්නේ ශබ්ද සංඥාවක්. ඒකත් රූප සංඥාවක්. ශබ්ද රූප සංඥාව. මේ සලආයතනික අද්දකින් ඔක්කොම රූප. දැන් එතකොට කොටින්ම කියනවා අපිට අපේ කය ගැනවත් නියම රූපේ නෙමෙයි අපි අත්දකින්නේ. අපේ ඇසට ලැබෙන වර්ණ රූප ක්‍රමයට, කනට ලැබෙන ශබ්ද රූප ක්‍රමයට රූප සංඥා වශයෙන් තමයි හඳුනගන්නේ. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං කියලා. කොටින්ම කියනවා නම් ලෝකෙ වාස්තවිකව ඇතයි කියන පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර ගැන පවා අපට තියෙන්නේ සංඥා මාත්‍ර දැනීමක්. ඒ හින්දා තමයි පඨවි ධාතුව කියලා අපි කිව්වට පඨවි කියන වචනේ පාවිච්චි කරන්නේ අපට තදට බුරුලට දැනෙන හින්දා. ඒ වගේම ආපෝ කියලා කියන්නේ අපි යමකට තෙතට බැඳීම් ස්වභාවයකට අත්දකින්න ස්වභාවයක් තමයි අපි දන්නේ. උණුසුම් බව, සිසිල් බව තමයි අපි තේජෝ ධාතුව කියලා දන්නේ. ඒ වගේම අපි දන්නේ වායෝ ධාතුව කියලා පිම්බෙන සැලෙන ස්වභාවය පමණයි. එහෙනම් ඒකේ තේරුම අපි පඨවි ආපෝ තේජෝ වායෝ මහා භූත රූප කියලා අත්දකින්නේ අපි සංකල්පණය කරගන්නා වූ තත්ත්වයක්. ඔකට කියනවා අபிසංකත අபிසංචේතිත තත්ත්වයකින් තමයි අපි රූප ධර්ම ඔක්කොම අල්ලලා තියෙන්නේ. මෙන්න මේ අතාර්ථය තමයි පටිච්චසමුප්පාද ධර්ම න්‍යායදී දැනගන්න. අනිත්‍ය කතා කරන්න පුළුවන් වෙන්නේ ඔය ටික තේරුම් ගන්නකොට. ඉතින් මේ නාම රූප සකස් කරන්නේ කවුද? කුමක් ඇති කල්ලිද නාම රූප පවතින්නේ? විඥානයේ කෝසති නාම රූපං හෝ. කොහෙන්ද මේ විඥානය ආවේ? මේ විඥානය කියලා එකක් පුද්ගලයෙකු තුල ස්ථිරව ලියාපදිංචි වෙච්ච එකක් නෑ. විඥානයේ හැමතිස්සෙම හම්බ වෙන්නේ අපිට ආයතන සම්බන්ධතාවකුත් එක්කයි. එහෙම නැතු වෙන කිසිම ක්‍රමයකින් අපට විඥානයක් හම්බ වෙන්නේ. අපට හම්බ වෙන්නේ චක්කු විඥානයක්, සෝත විඥානයක්, ගාහන විඥානයක්, ජීවා විඥානයක්, කාය විඥානයක්, මනෝ විඥානයක්. ඊළඟට බෝසතාණන් වහන්සේලා බැලුවා මේ විඥානය පවතින්නේ කුමක් ඇති කල්හිද කියලා. දැන් අපි ගෞතම සූත්‍රය දිහා බැලුවොත් එහෙම නිදාන වර්ගයේ අපිට පේනවා මේ විඥානයේ නාම රූප විසින් විඥානය හදනවා කියලා.
මෙතන තියෙනවා අඤ්ඤමඤ්ඤ පච්චේතාවක්. නාම රූප විඥානය සකස් වෙන්න ප්‍රත්‍ය වෙනවා. විඥානය නාම රූප සකස් වෙන්න ප්‍රත්‍ය වෙනවා. මෙන්න මෙතන තමයි ගැඹුරුම තැන මේ පටිච්චසමුප්පාද ධර්ම න්‍යායය. දැන් ඔතන සංඛාර කියලා අපි චිත්ත සංඛාර වශයෙන් සිත සකස් කරගන්නවා. ඊළඟට කාය සංඛාර වශයෙන් කාය සකස් කරගන්නවා. අත්දැකීම් ලබන්න. මම ඉන්නවා මට අත්දකින්න දෙයක් තියෙනවා කියන මේ අවිද්‍යාවත් එක්ක ලෝකේ බලනකොට කයත් මගේ විතර්කත් සිතත් සකස් කරගෙන ලෝකෙට ලකලැස්තියම තමයි අවිජ්ජා පත්‍ය සංඛාරය කියලා කියන්නේ. මෙතන තියෙනවා පෙර භවයෙන් මේ භවයට එන අවස්ථාවේ සිදුවෙන්නේ මේ විඥාන නාම රූප ක්‍රියාකාරීත්වයෙන්මයි. මේක අපි තේරුම් අරගන්න ඕන කරන දේ. බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදයේ දේශනා කරලා පැහැදිලි කරලා තියෙන ඇතැම් සූත්‍ර දේශනා දැන් අපි ගත්තොත් නිදාන වර්ගයේ පච්චේ සූත්‍රය වගේ එකක් ගත්තයින් පස්සේ යම් කිසි කෙනෙක් මේ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ ඒ කියන්නේ අර මූලික ධර්ම න්‍යායට නිදසුන් වශයෙන් පෙනෙන මේ අවිජ්ජා සංඛාර විඥාන නාම රූප ආදී මේ ප්‍රත්‍යසම්බරතාව තේරුම් අරගන්නවා නම් ඒක මේ මොහොතේ තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න කෙනා අතීතයේ මං හිතේ ආකාරය ගැන විමතියකටපත් වෙන්නේ නැත. ඒ වගේම අනාගතයේ මමත්වයේ සකස් වෙන ආකාරය පිළිබඳව විමතියකටපත් වෙන්නේ නැත කියලා දේශනා කළා. ඒකේ තේරුම මොකද? මේ මොහොත තේරුම් ගන්නවා නම් පටිච්චසමුප්පාද ධර්ම න්‍යායයේ ක්‍රියාකාරීත්වය අපි මේ ටිකමයි අතීතයේ උනේත් මතු සිදු වෙනවා නම් අනාගතේ වන්නේත් මේ ටිකමයි කියන තැනට. ඔය බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා පුද්ගලයෙක් හේමද කියලා මානවකේ බාවරේ කියන බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයෙක් ඉතින් ලස්සන ප්‍රශ්නයක් ඇහුවා දවසක්. මොකද්ද මේ ප්‍රශ්නේ ස්වාමීනි? මම මේ බුදු සසුන ගැන මම දන්නේ නැහැ. මේක දැනගන්න කලින් මම යම් කිසි කෙනෙකුගෙන් ධර්මය ඇහුවා නම් ඒ හැම කෙනෙක්ම මට කියලා දීලා තිබුණේ අතීතයේ වෙච්ච දේවල් ගැන. ඉච්ඡාසි මෙසේ විය කියපු කතාව. අනික් කාරණේ ඉති භවිෂති අනාගතේ වන්නේ කියපු කතාව තමයි මට කියලා තියෙන්නේ. ඉතින් මෙසේ විය මෙසේ වන්නේ කියන කතාව වලින් නම් මට ඇති වැඩක් නැහැ කියලා. මගේ සිත ඒවට බැඳෙන්නේ නැහැ. මොකද අතීතයේ මෙසේ විය අනාගතයේ මෙසේ වන්නේ කියන ඒවා මගේ පරිවිතර්ක වැඩෙන එක විතර වෙන්නේ. සම්බන්තන් තක්කවඩ නම් කියලා කියන්නේ. එතකොට නාම තත්ත්ව අභිරමයෙන් ඒවට ගැන මම කැමති නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මට ධර්මයක් දේශනා කරන්න. යමක් දැනගෙන සිහියෙන් කටයුතු කරලා මේ ලෝකේ තෘෂ්ණාව නැති කරන්න. යම් විදිත්වා සතෝ චරං තරේ ලෝකේ විසුද්ධිකං. මේ ලෝකේ විසුද්ධිකාරණේ තෘෂ්ණාව තරණය කිරීමට යමක් දැනගෙන සිහියෙන් යුක්තව කටයුතු කර යුතු නම් අන්න එබඳු දහමක් මට කියන්න. ඊටාම බුද්ධිමත්ම ඉල්ලීමක්. මේ වගේ ඉල්ලීමක් සූත්‍ර පිටකේ මේ තරමට සියුම්ම කරන ඉල්ලීමක් දකින්න ලැබෙන්නේ මේ පමණද කියලා මට වෙලාවකට හිතෙනවා. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක ලස්සනට හේමතේ මෙන්න මෙහෙම තේරුම් ගන්න. ඊද දිට්ඨ සුතමත විඤ්ඤාතේසු ප්‍රිය රූපේසු රේවක. අපි ප්‍රිය වශයෙන් ඇලෙන්නේ ඇහැට පේන කනට ඇහෙන නාසයට දිවට ශරීරයට දැනෙන ඒ වගේම මනසට එන ප්‍රිය නිමිති. එතකොට මේ ප්‍රිය ස්වභාවය පිළිබඳ චන්ද්‍රාගේ යම්කිසි කෙනෙක් බැහැර කළොත් එතකොට චන්ද්‍රාග විනෝදනං නිබ්බාන පරමච්චතං. ඒකම තමයි නිවන. ඒකම තමයි නිවන කියන එක. ඒකේ තේරුම සලආයතන සමුදයයි සසර, සලආයතන නිරෝධයයි නිවන. මෙන්න මේ ධර්මතාව කියලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ මානසිකනේ. මේක කියලා දෙනකොට ඊට වැදගත් සම්දිස්ථානයකට එනවා මේ පටිච්චසමුප්පාද ප්‍රත්‍යසම්බන්ධතාව. යෝනිසෝ මනසිකාරයෙන් විමසනකොට නාම රූප සකස් වෙන්නේ විඥානය නිසා. විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ නාම රූප කියන තැන. සියලුම බුදුරයන් වහන්සේලා මේ තැනදී විශේෂ ප්‍රකාශයක් කරනවා. අධිගතෝ කෝම්‍යයන් විපස්සනාවක බෝධාය. විදර්ශනාව කරා ගමන් කරන්ට, විදර්ශනා ප්‍රඥාව දියුණු කරන්ට, අවබෝධය පිළිදෙන්න අවශ්‍ය කරන මාර්ගය මම හොයාගත්තා. ඒ නිසා හැම විටම අපි තේරුම් ගන්න ඕන මේ නාම රූප කතාව තුළ තමයි පටිච්චසමුප්පාදේ වැදගත්කම රැඳිලා තියෙන්නේ කියලා. ඒකේ තේරුම මෙන්න මෙහෙමයි. විඥානයේ පිළිඹු වෙනවා බාහිර නිමිති විඳින් හැඳිනී චේතනා වශයෙන්. ස්පර්ශය මානසිකාරය මේ වැඩේට උදව් කරනවා. එතකොට රූප සමුදය වෙන්න බෑ සලආයතනිකව වේදනා සංඥා චේතනා ස්පර්ශ මානසිකාර නැත්තම්. වේදනා සංඥා චේතනා ස්පර්ශ මානසිකාර ක්‍රියාවලිය සමුදය වෙන්න බෑ බාහිර නිමිති වශයෙන්. රූප නිමිති, ශබ්ද නිමිති, ගන්ධ නිමිති, රස පදාර රූප සංඥා වශයෙන් අපි කලින් ප්‍රදාන කරමු සලආයතනික නිමිති නැතු.
මේ දෙකටම මතුවෙන්න බෑ විඥාණය නැතු. මොකද විඥාණය තමයි මේ කාර්යය පිළිබිඹු වෙන්නේ. ওই කාරණාව සම්පින්දනය කරලා ප්‍රකාශ වෙන සූත්‍රයක් අපට හම්බ වෙනවා ද්වෛතානුපස්සනා සූත්‍රයේදී අනත්තනි අත්තමානි පස්සලෝකස්ස දේවක. මේ දිගින් දිගට ස්ථිරව පවතින දේවල් අත්දකින්න පුද්ගලයෝ හෝ අත්දකින්න දේවල් හෝ සලකාගෙන ඒවට රැවටි ඉන්න දෙවියන් සහිත ලෝකයා දිහා බලන්න ආත්මානේ ඉන්න. නිමිත්තං නාම රූපස්මින් අර නාම රූප දෙක තමයි අත්දකින්නේ. ඒක අත්දකලා ඉදං සත්‍යන්ති මඤ්ඤති මේක තමයි ඇත්ත කියලා රැවටෙනවා. ඉතින් බලන්න ගියාම මුළු ලෝකයම කාම රූප රූප භවත්‍රේන දෙවියන් සහිත ලෝකයම ඉන්නේ කොතනද? විඥානයේ පිළිපෙවන නාම රූප ලෝකයේ ඇත්තයි කියලා හිතාගෙන මෙන්න මේ කාරණාව තේරුම් කරලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මතාවයන් දේශනා කළා. දැන් අපි දැනගත්ත මෙතන තියෙන්නේ සමුදය වීමක් නිරෝධ වීමක්. සමුදය අපි සම්බන්ධ කරගෙන දකින නිසා අපේ අවබෝධය නිසා අපි එකක් වගේ හිතා ගන්නවා. ඒකට කියනවා භව දිට්ඨි කියලා. මේ එකක් වගේ හිතාගත්ත පුද්ගලයෝ ඉඳලා මැරිලා යනවා, දේවල් තිබිලා විනාශ වෙලා යනවා. අන්න විභව. විභවය තමයි දකින්නේ. අපි දකින්නේ භවය විභව දෙකයි. තියෙනවා තිබිලා නැති වෙනවා. ඔච්චරයි අපි දන්නේ. මෙතන ඉඳගෙන ධර්මයේ ප්‍රායෝගික වෙන්නේ නැහැ. සමුදය දකින්න. විස්වා ආයතන උපාදාන සම්මා චිත්තං විමුච්ඡති කියලා ඉතින් මේ චිත්ත නිරෝධයක් බලාපොරොත්තු වෙනවා. ආයතන උපාදේ මේ විදිහට දකින්න ඕන. ඒක පටිච්චසමුප්පාද ධර්ම න්‍යායෙන් දකින්නේ. ඊළඟට නිරෝධං අපජානන්තා ආගන්තරෝ. මේ සමුදය වන ප්‍රත්‍යයන්ගේ නිරෝධය දකින්න නැති කෙනා නැවත නැවත භවයට එනවා. ඔන්නෝකයි අපි දැනගන්න ඕන කරන තැන. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ ඊ타ත්ම පැහැදිලිව මේ ආයතන සමුදයේ ඉඳලා මේ ලෝකය දැක ගනිමින් මේ තේරුම් ගනිමින් අපට විදර්ශනා මාර්ගය දේශනා කරන්නේ. දැන් නිතරම අපි කලින් මතක් කළා සමුදය නිරෝධය යංකින්ච සමුදය ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං කියන එක දකින්න එක තමයි අනිත්‍ය දකින්නවා කියලා කියන්නේ. නිත්‍ය කියලා කියන්නේ ස්ථිර යමක් ඇත. මොකද නිච්ච දුව සස්සත කියන වචන මේ පෙර දහමේ සමානාර්ථවත් යෙදෙන වචන. දුව කියලා කියන්නේ ස්ථිරස. සස්සත කියලා කියන්නේ සදාකාලික. දැන් මේ දුව සස්සත සදාකාලික හැඟීම අපිට තියෙන නිසා අපි ඉන්නේ නිත්‍ය සංඥාවක. බුදුරජාණන් වහන්සේ ඒ නිසා දැකලා තියෙනවා. අපි විපල්ලාස සූත්‍රය ගැන හිතලා බැලුවොත් නිත්‍ය සංඥාවක ඉන්න එක විපල්ලාස සංඥාවක්. සුඛ සංඥාවක ඉන්න එක විපල්ලාස සංඥාවක්. ආත්ම සංඥාවක ඉන්න එක විපල්ලාස සංඥාවක්. විපල්ලාස කියන්නේ විපර්යාස කියන්නේ තියෙන දේ තියෙන විදිහට නෙමෙයි. බලාගෙන ගියාම මේ සසර පවතිනවා කියන්නේ යම් සත්‍යයක්. සසරේ ඉන්නවා කියලා කියන්නේ මවා ගැනීමක්මයි. මේකත් අපි ටිකක් තේරුම් අරගන්න ඕන කරන දෙයක්. මේ මම මැවෙන තැන. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රෝපස්ථායකයන් වහන්සේ දවස් වික්ෂුන් වහන්සේලා අනුකලා ඉතාම ලස්සනට පුංචි බණ දේශනාවක් කරනවා. ඒ බණ දේශනාව කරන්නේ ආනන්ද හාමුදුරුවෝ නවකෙක් හැටියට මේ සසුනට නවකෙකු ඉන්න කාලේ මන්තානිපුත්ත පුණහාමුදුරුවෝ වහන්සේට හැමතිස්සෙම කළා කියන උපකාරයක් අනුශාසනයක්. ඒක භික්ෂුන් වහන්සේලාට මතක් කරලා දෙනවා. ඒ මතක් කරලා දෙනකොට උන්වහන්සේ සඳහන් කරන්නේ මන්තානිපුත්ත හාමුදුරුවෝ කියලා දුන්න විදියටම උපාදාය කෝ ආනන්ද අස්මේති හෝති නෝ අනුපාදාය. ඔබ තමයි තේමා පාඩේ. අල්ලගත්තොත් උපාදානය කර ගැනීම උඩ තමයි මම වෙමි යන්න වෙන්නේ. කිසිම දෙයක් අල්ලගත්තේ නැත්නම් මම වෙමි යන්නක් නැහැ. ඒ කියන්නේ එතකොට අපට පැහැදිලි මම වෙමි යන්න මොහොතින් මොහොත අපේ අත්දැකීම් ලෝකයක් එක්ක මැවෙන දෙයක් මිසක් දිගින් දිගට නිශ්චිතව පවතින දෙයක් නෙමෙයි කියන්නේ. ඒතනදී මොකක් අල්ලගත්තොත්ද කියන ප්‍රශ්නේ ඊළඟට සාකච්ඡා කරමු. ඔන්න ඔහොම දේශනා කරනවා මේව. රූපං උපාදාය අස්මේති හෝති නෝ අනුපාදාය. රූපය අල්ලගෙන. දැන් මොනවද අපි අල්ලන රූප අපි කලින් කතා කළා. ඇහින් කනින් නැයෙන් දිවෙන් කයින් මනෙන් කියන ආයතන හයෙන්ම අල්ලගන්නා වූ රූප සංඥා. රූපේ සුදිස්වා විභවං භවංච විනිච්ඡං කුරුතේ ජන්තු ලෝකේ කියලා අපේ බුදුරජාණන් වහන්සේ කලාවිවා සූත්‍රයේ දේශනා කරන මේ රූප අල්ලගෙන තමයි භව විභව දෘෂ්ටි හදාගන්නේ. එතකොට ඒ භව විභව දිට්ඨි හදාගෙන රූපේ සුදිස්. ඔන්න එතකොට මේ සලආයතනික රූප සංඥා තමයි අපි මේ දකින්නේ දේවල්.
අත්දකින්න දේවල්. එතකොට මේ රූප තමයි අපි නිශ්චිතව තියනවා දිගින් දිගට කියන රැවටීමටපත් වෙන්නේ. මගේ කයත් මට ඒ විදිහටයි දැනෙන්නේ. ඉනසෙන් සවිඥානික කායේ බහිතාච සම්පනිමිත්තේසු අහංකාර මමංකාර මානානුසය හෝති කියලා අපේ තියෙනවනේ ධර්ම පාඩය. අපිට මමත්වය ඇති වෙන්නේ මගේ මම කියලා මගේ කියන සංඥාවන් ගොඩ නැගෙන්නේ මේ සවිඥානික වෙච්ච තමන් දරන කය බාහිර නිමිති කරලා. එතකොට රූපය අල්ල වෙනවා. වේදනාන් උපාදාය අස්මිති හොති වින්දනය දැනෙනකොට මගේ වින්දනය කියලා අල්ලන් ඉවරයි. දුක් වේවා සුඛ වේවා අදුක්කම සුඛ වේවා. සංඥං උපාදාය අස්මිති හොති අනුපාදාය. අපේ මනසේ දිව කාලයක් තිස්සේ වෝහාර වේපක්ඛාම් බිකවේ සංඥාවදාම කියව පිළිවෙලට ව්‍යවහාර වෙලා අපි හදාගත්තා වූ සංඥාවන් තුලින් තමයි ලෝකය දකින්නේ. අර නාම ධර්ම තුලින් රූප ධර්ම අල්ලනවා කියන්නේ කෙලෙස් තුලින් ලෝකය දකිනවා කියන එකයි. කවදාවත් අපට යථාර්ථය පේන්නේ නැහැ ඒක. ඒ නිසා විශේෂ නුවණ අවශ්‍යමයි. අභිජානාති කියන මට්ටම අවශ්‍යමයි බුදුදහම තේරුම් ගන්නට ඒ නියුක්ත වෙන්න. ඉතින් ඔය විදිහට සංඥාව ගැන කිව්වා වගේ සංඛාරේ උපාදාය අස්මිති හොති කියන සංඛාර කියලා කියන අපි මේ නිමිති ලැබෙනකොට අපේ මනසේ මවා ගන්න චේතනා චෛමේ බික්කවේ චේතනා කාය කියලා කියන මේක තමයි සංඛාරානේ. සංඛාර කියන්නේ මොනවද කියන එක. එතකොට මේ සියලුම චේතනාවන් තමයි සංස්කාරය. මේවා තමයි අපි අල්ලගෙන ඉන්නේ. අපි අල්ලගෙන ඉන්නේ මොනවද කියලා අපිට දැන් තේරෙනවා. විඥානං උපාදාය අස්මිති හෝති. අපි නිමිති අල්ලන්න කැමති, රූප ධර්ම අල්ලන්න කැමති. එතකොට මේ රූප ධර්මත් එක්ක රූප ධර්ම අල්ලනකොට විඳින් හැඳින්මින් චේතනාව සිතනවා මේ වැඩේ කරන්නේ. මෙන්න මේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා. ආනන්ද හාමුදුරුවෝ මේ කාරණේ අහලා මන්තාන පුත්ත හාමුදුරුවන්ගෙන් ඊට පස්සේ එසේ සකස් කරගන්නා වූ රූපය නිට්ටයද අනිත්‍යද කියලා ඊළඟට අහන්නේ. එතකොට පැහැදිලි දැන් මේ මනසේ මැවුණු සංකල්පීය රූප සංඥාවක් අනිත්‍යයිනේ ස්ථිරව පවතින්නේ. යදනිච්ඡං තං දුක්ඛං වා සුඛං වා. යමක් අනිත්‍ය නම් එය සැපද දුකද කියලා ඊළඟට බලනවා. එතකොට දුකයිනේ කියන එක පැහැදිලි වෙනවා. යමක් අනිත්‍ය නම් දුක්සහගත නම් මගේ මම වෙමි මාගේ ආත්මය කියන වටිනවද කියලා විමසනවා. එතකොට එසේ සලකන්න බෑ කියන එක පේනවා. යම් කිසි කෙනෙක් මේ ටික දකිනවා නම් අන්න එතන තමයි අර ඒවම් පස්සම් ආසු සුත්වාරිය සාකේසී දකින්නා සෘතවතාර්ය ශ්‍රාවකයා. සෘතවතාර්ය ශ්‍රාවකයෙකුගේ අවබෝධය ප්‍රඥාව විශේෂ නුවණ තමයි අපි මේ පැහැදිලි කරගෙන තියෙන බලාගෙන ගියා. එසේ දකින්නා සෘතවතාර්ය ශ්‍රාවකයා අන්න රූපස්මින් නිබ්බින්දති. ඒ කියන්නේ ප්‍රඥාවෙන් යුක්ත නිසා කලින් තිබුණු උනන්දුව බාහිර ලෝකයේ තියෙන රූප සංඥාවන් අල්ලන්න දැන් නැහැ. නිබ්බින්දං විරජ්‍යති. ඒ උද්‍යෝගයේ උනන්දුව නැති වෙනකොට මොකද වෙන්නේ? ඒ පිළිබඳ තියෙන තෘෂ්ණාව ක්‍රමක්‍රමයෙන් මැකිලා යනවා. විරාගා විමුච්ඡති. මැකිලා මිදෙනවා. විමුක්තස්ම විමුක්තමිති ඥානං හොති. එසේ මිදුනාම මිදුනයි කියලා දැනගන්න. මෙන්න මේ විදිහේ දෙයක් තමයි අපේ මේ ධර්ම මාර්ගයේ තියෙන. ඔය කියන රූපය ගැන කිව්වා වගේම වින්දන ගැන, සංඥා ගැන, සංඛාර ගැන, ඒ වගේම විඥාන ක්‍රියාකාරීත්වය ගැනත්. එතකොට මන්තානි පුත්තහාමුදුරුව ආනන්ද හාමුදුරුවොත් එක්ක සාකච්ඡා. මෙන්න මේ ටික ආනන්ද හාමුදුරුව භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා අවසානයේ සඳහන් කරනවා එවත්නි මන්තානි පුත්තහාමුදුරන් වහන්සේගේ මේ උපකාරය මට කොච්චර ප්‍රබලව බලපෑවද කියනවනම් මම ධර්මාභිසමය කළේ මේ දේශනාවෙන් කියලා. එතකොට ඒකේ තේරුම මොකද? උන්වහන්සේගේ සෝතාපට්ටි ඵල සාක්ෂාත් කරණය සිද්ධ වුණේ මේ මානසිකාරය මේ ප්‍රඥාව තමන්ගේ ජීවිතේ ස්ථාවර වීමක් හැටියටයි. යම් කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. එතකොට නිරෝධය ගැනයි මේ කතා කරන්නේ. එතකොට සමුදය නිරෝධ ක්‍රියාවලියක් තමයි මේ ලෝකය. අනිත්‍යතාව කියන්නේ ඒකයි. එහෙම නැත්නම් සමහර විට අනිත්‍යතාව කියන එක වෙන වෙන ආකාරවලට තේරුම් කරන අවස්ථාවක් අපේ සමාජයේ දකින්න තියෙනවා. නිතරම අපි දකින්න ඕන කරන්නේ සමුදය ලයිට්ලි අපි ගැන කතා කරනකොට 50 වාරයක් නිවෙනවා 50 වාරයක් දැල්ලෙන ටික මුට්ටු කරගෙන අපේ මනසින් අපි එකක් හැටියට ඒකකයක් හැටියට හදාගෙන තමයි අපි අඛණ්ඩ ආලෝකයක් අත්දකිනවා කියන්නේ. ඒක මේ අපේ සාමාන්‍ය භෞතිකව අපිට විස්තර කරලා දෙන්න පුළුවන් විස්තරයක් හින්දා නිදර්ශනයක් වශයෙන් ඉදිරිපත් කළේ. ඒ වගේම තමයි අර සමුදය
මේ ස්පර්ශය කියන එක තමයි අපිට ලෝකේ අල්ලලා දෙන්නේ. පස්ස සමුදය සබ්බේ ධම්මා කියලානේ බුදුහාමුදුරන් වහන්සේ වදාළේ. සබ්බේ ධම්මා කියලා කියන්නේ අපිට යමක් දෙයක් වෙන්නේ, අපිට යමක් නිමිත්තක් වෙන්නේ, අපිට යමක් අරමුණක් වෙන්නේ, අපේ මනස අල්ලගන්න යමක් වෙන්නේ. ඒ සියල්ල එන්නේ ස්පර්ශයෙන්. ඊළඟට මේ ස්වභාවයන් අපිට මුණ ගැහෙන්නේ මානසිකාරයෙන්. මානසිකාර සම්භව සබ්බේ ධම්මා. මානසිකාරයට තමයි මේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ සලආයතනික නිමිති මුණ ගැහෙන්නේ. එතකොට මේ ඔක්කොම තෘෂ්ණාව මූලික කරගෙන ඉන්නේ. ඡන්ද මූලිකා කියලා කියනවා. අපි මෙච්චර මේ දෙයක් මේ ජීවිතේ කරන්නේ ඇයි? වේදනා සමෝසරණ වින්දනයට තමයි හේතු වෙලා තියෙන්නේ. වින්දනයට තමයි ගැළපෙන්නේ, යොමු වෙ තියෙන්නේ. එතකොට මෙන්න මේ ස්වභාවය තමයි අපිව සංසාරේ අදගෙන යන්නේ. එතකොට මේ පස්සේ කියන ක්‍රියාකාරීත්වය යෝබන්තේ විදිත්වාන දැන් මේකේ අන්ත දෙකක්. පස්සයක් තියෙනවා, පස්සේ නිරුද්ධ වෙනවා. නමුත් අපි නිරෝධය දන්නේ ඊළඟට අරමුණු පස්සේ වෙනවා. ඊළඟට නිරුද්ධ වෙනවා, අපි නිරෝධය දන්නේ ඊළඟට පස්සේ වෙනවා. ඔය ක්‍රමයට ස්පර්ශයේ මනසින් මේ නිමිති අපි අර විඥාන නාම රූප විඥාන සිත් ප්‍රවාහය විසින් තමයි මේ මවල දෙන්නේ මේක. ඉතින් අපි මොකද කරන්නේ? ඒ මෙවි එන ස්වභාවය එකක් හැටියට අරගෙන මෙවි එන බව නොදැන නිරෝධය නොදක ඉන්නවා. ඒ නිරෝධය අපට පෙනෙන්නේ නැත්තේ තණ්හාව කියන ස්වභාවය නිසා. යෝවන්තේ විදිත්වා කියලා කියන විත්වාන කියන්නේ අපි දැනගන්න ඕන මේ අන්ත දෙක. සමුදය සහ ඊළඟ සමුදය. පස්සේ සමුදය. නමුත් අපිට දෙකක් වගේ පේන්නේ, අපිට නිරෝධය පේන්නේ නැති. අපි එකක් කියලා ගන්නවා. නමුත් මේ එකක් හැටියට ගන්නේ ඇයි? මැදේ පේන්නේ නැහැ. යෝවන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. එතන තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මැද ප්‍රඥාවෙන් යුක්තව නොඇලී ඉඳයි වෙන්නේ. එයාට තමයි මැද ප්‍රඥාවෙන් යුක්තව නොඇලී ඉන්න කෙනාටයි මේ මොහොත දකින්න හරියට අර පටිච්චසමුප්පාදේ දකින්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් එයාට රැවටිලා ඉන්නේ එකම දෙයක් කියලා. එතකොට තම්බුරෝමේ මහා පුරුෂය යම්කිසි කෙනෙකුට මේ හැකියාව තියෙනවා නම් එයාට මහා පුරුෂයයි කියලා මම. සෝද සිබ්බනි මච්චක අර කියන්නේ ස්පර්ශයේ සම්බන්ධ කරන තණ්හාව නැමැති මෞංකාරය ඉක්ම වූ කෙනෙක් වෙන්න කියලා. එතකොට මේ විදිහේ ගැඹුරු අරුතක් මේ සුත්ත නිපාතේ තිසමෙත්තේ සූත්‍රයේ තියෙන මේ ගැන දීර්ඝ සාකච්ඡාවක් අපිට මජ්ජේ සූත්‍රයේ නමින් අංගුත්තර නිකායේ චක්ක නිපාතේ භික්ෂුන් වහන්සේලා මේ පිළිබඳව කරන සාකච්ඡාව සඳහන්. එතකොට මේ මජ්ජේ සූත්‍රයේදී තියෙන හැම කාරණාවක් අපි කතා කරන්න ඕනේ මේ සමුදය හා නිරෝධය කියන දෙකට සම්බන්ධව පවතින තව යෙදුමක් තියෙනවා ඒ සූත්‍රයේ සක්කාය කියලා කියනවා. සක්කාය සමුදය. සක්කාය ඒකාන්තයක්, සක්කාය සමුදය අනිකාන්තය, සක්කාය නිරෝධය මැදයි කියලා. මේ සක්කාය නිරෝධය අපි දකින්නේ නැහැ. සක්කාය කියන්නේ මොකද? සක්කාය කියන එකත් අපි මේ මාතෘකාවේදී ටිකක් තේරුම් අරගන්න වෙනවා. කාය කියන්නේ සමූහය කියන එකයි. මොකද අපි අත්දකින රූප සමූහයක්, විඳින සමූහයක්, රාශියක්, සමූහයක් කියවටත් වඩා ටිකක් පැහැදිලි රාශියක්, සංඥා රාශියක්, චේතනා රාශියක්, දැනීම් ඒවත් විඥාන රාශියක්. මේ රාශිය අපිට එකක් වගේ පේන හින්දා තමයි සත් වශයෙන් සාර වශයෙන් ගන්න. දැන් අපේ මුළු මහත් ජීවිතේම අර එකක් වගේ පේන්නේ අපිට ඒක අපිට අනිත්‍යතාව පේන්නේ නැති නිසා. අපේ සාමාන්‍ය සංජානන මට්ටමට පේන්නේ නැති නිසා. ඉතින් එතනදී මොකද එහෙම වෙන්න හේතුව මේ අනිත්‍යතාව අපි දකිනකොට මේ සක්කාය කියනකොට උපාදාන ස්කන්ධ සත් වශයෙන් ගැනීම කියන එක තව විදිහකින් කෙටියෙන් කිය හැකි. දැන් අපි තුල ස්කන්ධ පහළ වෙනවා. අර මමත්වෙන් අල්ලගන්න ඒ ස්කන්ධ පහළ වෙනවා, නිරුද්ධ වෙනවා, ඊළඟට පහළ වෙනවා, නිරුද්ධ වෙනවා, පහළ වෙනවා, නිරුද්ධ වෙනවා. අර සමුදය වෙන සක්කාය අල්ල ගන්නවා. නිරෝධය පෙනෙන්නේ ඒ නිසා අඛණ්ඩ මම කෙනෙක්. ඉතින් මේ කාරණාව ගැන කියනකොට අපේ අසුතවන්ත සූත්‍රය වගේ දේශනාවක් අපිට පැහැදිලි වෙනවා. මේ සිත, මනස, විඥානය කියන ආදී මේ ව්‍යවහාරයන් ගොඩක් අපි කරන්නේ මේ ලේසියෙන් මේක පුරුදුම සිතකට මිදෙන්න අමාරුයි කියලා සඳහන් කරන ඒ සූත්‍රවල දීගරත්තං හේතං භික්ඛවේ අසුතවා පුතුජනස අජ්ජෝසිත මමායතං පරාමට්ඨං. මේ පුරුදුම සිත දිනු කලක් මේ වැරද්ද අල්ලගෙන ඉඳලා තියෙනවා, පරාමර්ශණය කරගෙන තියෙනවා. මොකද්ද වැරද්ද? මේ ක්‍රියාකාරීත්වය රාශියක් හැටියට නොදක මමය මගේ කියලා ගන්න ගතිය. ඒ තමයි මේ සෝනාසේ සුමියත්තා කියන්නේ. මෙන්න මේ දුර්වලතාව නිසා තමයි අපිට මේ ධර්මයේ තේරුම් ගන්න අමාරු වෙලා තියෙන්නේ. නමුත් අපි තේරුම් ගත යුතුම තැනත් ඔතන තමයි. එතන තමයි අපි ධර්ම මාර්ගයට ස්ථිර වෙන්නේ කවදා හරි.
ඉතින් ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ ගිහිපේ විදිහේදයක් නැතුව මේ ලෝකේ හැම කෙනෙකුට මේ පඤ්ඤා සම්පදාය ඇති කරගන්න කියලා පුළුවන් විදිහකින් ඇති කරගන්න කියලා තියෙන්නේ ඒකයි. මේ පඤ්ඤා සම්පදාය කියන එකෙන් අදහස් වෙන්නේ පඤ්ඤවා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා කියලා. ඕක ගිහි ජීවිතය ගැන කතා කරනවා නම් අපිට හොඳම ප්‍රකට සූත්‍රය තමයි වග්ගපජ්ජ සූත්‍රය. පඤ්ඤා සම්පදාය විස්තර වෙන්නේ ওই විදිහටමයි. එතකොට මේ මනමින් දුක් කෙලවර කරන්න තියෙන නිබ්බේධික පඤ්ඤාවක් තමයි මේ අපි මේ කතා කරේ. ඒ කියන්නේ ලෝකයේ ගැන ප්‍රඥාවෙන් කලකිරිලා ධර්ම මාර්ගයේ උනන්දු වෙන්න උවමනා කරන ප්‍රඥාවක්. එතකොට මේ මොකද්ද මේ ප්‍රඥාව? උද්‍යත්ත ගාමිනී පඤ්ඤා. උදය අත්ත, සමුදය නිරෝධ, උදය වය. ඇතිවීම නැතිවීම. ඒක වෙන්නේ කොයි වෙලාවද? මේ මොහොතේ. පච්චුප්පන්න සිද්ධියයි. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත විපස්සති කියලා ඔය බද්දේකරත් සූත්‍රවල මේ කාරණේ තියෙනවා. මේ මොහොතේ ප්‍රත්‍යංගයෙන් සමුදය වන්නා වූ යම් ස්වභාවයක් වෙද්ද ඒවා ඒ තන්හිදී නුවණින් දැක ඒවායේ තෘෂ්ණාව ක්ෂය කර ගන්නවා. ඇලින් ගැටින් විරහිත ඒ යථා ස්වභාවය දකින්න. මේක තමයි විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාවෙන් කෙරෙන්නේ එතකොට මේ සමුදය නිරෝධ දැකීම. එතකොට දුක්ඛාරය සත්‍ය දේශනා කළේ කියලා බුදුහාමුදුරුවෝ වදාළේ මොකන්ද? මෙන්න මේ සකස් වීම දුකයි කියලා දැනගන්න ඕනේ. එහි ක්‍රියාකාරීත්වයේ සමුදය පක්ෂය අපි දැනගන්න ඕනේ. ඒක තමයි දුක්ඛ සමුදය. තණ්හාව විසින් මේක හදන හැටි තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ නිරෝධ පක්ෂය අපි දැනගන්න ඕනේ. අවිද්‍යාව නැත්තම් සංස්කාර නැහැ. සංස්කාර නැත්තම් විඥාන නැහැ. විඥාන නැත්තම් නාම රූපත් නැහැ. නාම රූප නැත්තම් සලආයතනත් නැහැ. ඔය කියන විදිහට ඒව මේ තස කේවලස දුක්ඛකන්දස නිරෝධෝ. මේක තමයි අපි දැනගන්න. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ මේකට සඳහන් කළ වචනයක් යථාභූත ඥාන දර්ශනා කියලා. ඇති සැටිය පෙරෙනවා කියන එක, දකින්නවා කියන එක. ඇති සැටිය කියලා කියන එකෙන් අදහස් කරන්නේ පවත්නා සැටිය කියන එක නෙමෙයි. සමුදය වෙන සැටියත් නිරෝධය වෙන සැටියක් දැකීමයි. අයන් දුක්ඛ සමුදයෝ කියලා දකිනවා. මෙන්න දුක ඇති වෙනවා කියලා දකිනවා නම් ඒක තමයි යථාභූත ඥානය. අයන් මේක තමයි නිරෝධය කියලා නිරෝධය දකිනවා නම් ඒක තමයි මේ දැක්ම අපිට ඇති වුණොත් එතන තමයි සෝතාපට්ටි ඵලය අපිට ස්ථිර වෙන්නේ කවදා හරි. යම් කිසි සමුදය ධම්මං සම්පන්නං නිරෝධ ධම්මං කියන මේ කාරණාව සිද්ධ වෙනවා. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ නිතරම ඔය ධම්මපදයේ බොහෝ ප්‍රකට ගාථාවක් එහෙම තියෙන්නේ. යතෝ සම්බන්ති khණ්ඩානං උද්‍යබ්බයං ලබති පීති පරමෝජං අමතන්තං විචාරත. එතකොට යම් ආකාරයකින් අපිට මේ මොහොතේදී සමුදය වන ප්‍රතිධර්මයන්ගේ සමුදය දකිනවා. සමුදය වන තත්වයන් අපි සම්මර්ෂණ නුවණින් දකිනවා කියලා කියන්නේ මේක මේ හේතුඵල වශයෙන් සකස් වෙන එකක්, මම හිතලා හදපු එකක් නෙමෙයි. මේක විඥාන නාම රූප ක්‍රියාකාරීත්වයේ ප්‍රතිබිම්බයක්. මේක ඇතිවීම නැතිවීම ධර්මතාවක් කියන අවබෝධය අරමුණු ලැබෙන මොහොතත් එක්ක පුහුණු වෙලා ඊළඟට එය අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම පුහුණු කරලා පුද්ගලයාට මේ අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගන්නට යම් අවස්ථාවක ලැබෙනවා. ඒ නිසා ඛණ්ඩාන උදයබ්බය මේ ස්කන්ධයන්ගේ උදේවය. ඔය කිව්වේ අපි ඔය සඳහන් කළේ රූප විඳින් හැඳිනින් චේතනා දැනීම කියලා මේ තමයි ස්කන්ධ. ඒ ප්‍රීතිය ඇති වෙන දෙයක්, ප්‍රමෝදය ඇති වෙනකන් ඒ ප්‍රීති ප්‍රමෝදය ලබති පීති පාමොජ්ජං අමතන්තං විජානත. ඒ පුද්ගලයා අමෘතය දැනගන්නවා. ඒ කියන්නේ නිර්වාණය සාක්ෂාත් කරනවා. ඉතින් ඒ නිසා අපි නිතරම මේ හැම දෙයකම අපේ බුදුරජාණන් වහන්සේ වදාළේ සමුදයයි, නිරෝධයයි, අස්සාදයයි, ආදීනවයයි, නිස්සරණයයි දැනගන්න කියලා. අපි ඒ නිසා බලමු ඔය සතිපට්ඨානය කියන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියලා කියන්නේ මේ පටිච්චසමුප්පාද දැක්මත් එක්ක තමයි මේවා අපිට තේරෙන්නේ. කාය කියනකොට අපේ රූප ධර්මයන්ගේ සම්බන්ධතාව පිළිබඳ පැත්ත. වේදනා කියනකොට විඳීම් පැත්ත. ඊට පස්සේ චිත්ත කියනකොට අපේ සිතුවිලි ක්‍රියාකාරීත්වයේ පැත්ත. ඊට පස්සේ ධම්මානුපස්සනා කියනකොට අපි ඔය සිතුවිලි වල ස්වභාවයේ හැටියට අපි මවා ගන්නා වූ සංකල්ප ගැන. කියන්නේ අපි මවා ගන්න කෙලෙස් ස්වභාව ගැන. දැන් ඒ නිසා මේ රූපස්කන්ධය පණවන්නේ කොහොමද? මේ සතර මහා භූතයෙන් තමයි අපි රූපස්කන්ධය පණවන්නේ. අපි මුලින්ම කතා කළා. නමුත් ඒ උපාදාය රූප චතුර්ණංච මහා භූතං උපාදාය රූප. අපි මොන විදිහෙන් නමුත් අත්දකින්නේ යම් රූප ධර්මයක් උපාදාය රූප වශයෙන් විනා වෙන විදිහකින් නම් අපි දකිනවා. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවා එතකොට අපේ එදිනදා ජීවිතයේ රූප ශබ්ද ආදී අත්දැකීම් ලැබෙන්නේ අප තුළ මැවෙන අත්දැකීම් ලෝකෙකට තමයි පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය. එතකොට මේ රූපස්කන්ධය සකස් වෙනවා කියලා කියන්නේ එතන තියෙන රූප ධර්ම
සතර මහා භූත රූප ඒවායේ උපාදාය රූප සම්බන්ධතාවය. එතකොට රූපස්කන්ධය පැනවෙන්නේ එතනින්. ඊළඟට එතකොට සතර මහා භූත රූප තමයි රූපස්කන්ධයේ පැනවීමට වේදනාවේ පැනවීමට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශය. සලආයතනික ස්පර්ශය කියලා කියමු කෙටියෙන්. ආයතන හයේ අපි අත්දැකීම් ලබන කොටගෙන අරමුණු ස්පර්ශ කිරීමයි. ඒ අරමුණු ස්පර්ශ කිරීමම තමයි සංඥා ස්කන්ධයේ සමුදයට සංස්කාර ස්කන්ධයේ සමුදයට මුල වෙන්නේ. එතකොට අර විඥාන ස්කන්ධය වනවන්න මුල වෙන්නේ නාම රූප. එතකොට අපි මෙතන නාම රූප වශයෙන් දැක්කේ විඥානයේ පිළිබිඹු වෙන නාම රූප. මේ නිවන කියලා කියන්නේ නාම රූප නිරෝධයමයි නිවන. ඉතින් ඒ උදෙසා තමයි අපි මේ කාරණාව තේරුම් ගන්න ඕන. අනිත්‍ය භාවයට යන්නේ ඔය රූපයි, වේදනායි, සංඥායි, සංඛාරයි, විඥානයි. එතකොට මේ අනිත්‍ය කියන එකෙන් අදහස් කරන්නේ මෙතන ක්ෂය වී යාම කියන. පටිසම්භිදා මග්ගය අරගත්තාන් පස්සේ අනිච්චං khයට්ඨ වෙන කියලා මේ අනිච්ච කියන ක්ෂය වී යනවා. මොකද අර සමුදය වූ ධර්ම නිරෝධ වෙනවා කියන එකයි. එතකොට අපි බොහෝ විට අපේ අත්දැකීම් ලෝකේ නිරුද්ධ වෙනවට අපි කැමති නැහැ. අන්න එතන තමයි ඒ දුකටපත් වෙන්නේ අපි ඒවා ක්ෂය වීම පිළිබඳව බයක් ඇති වෙනවා. එතකොට මේ කාරණා අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මුල්ම බුද්ධ දේශනාවක් හැටියට තියෙන සූත්‍රයක අයන් ලෝකෝ සන්තාපිජාතෝ මේ ලෝකේ හරීම සන්තාපයට පත් වෙලා ඉන්නේ. පස්සපරේතෝ ස්පර්ශයට තමයි බැඳිලා ගැති වෙලා ඉන්නේ. රෝගං වදති අත්තතෝ මේ මම තමා කියලා හිතා ඉන්නේ මහා ලෙඩ ගොඩකට කියලා කියනවා. යේන හිමඤ්ඤති අර සලායතනික වශයෙන් අපි ආයතන හයේ සම්බන්ධතාවයේ අත්දැකීම් ලැබෙනකොට ඒ අනුව අපි මවා ගන්නා වූ හිතා ගන්නා වූ ස්වභාවය තමයි මඤ්ඤණා කියලා කියන්නේ. අපි හිතා ගන්නා වූ ප්‍රිය අප්‍රිය ස්වභාව මොනවා හරි තියෙනවා ඒවා වෙනස් වෙන එකට තමයි දෙන අකමැත්ත. නමුත් ඒක වෙනස් වෙනවා. ප්‍රිය අප්‍රිය වශයෙන් හරි මොනවා හරි අපි අතගයේන හිමඤ්ඤ තතෝතං හෝති අඤ්ඤතා. අපි මඤ්ඤණාවන් අපි හිතා ගන්නා සියලු ස්වභාව ඒ සැටියෙන් අන්නයරකට යනවා. ඒකට තමයි අඤ්ඤතාවය කියන්නේ. අඤ්ඤතා භාවය ඔන්න අනිත්‍යතාවය. අනිත්‍යතාව තමයි ඒ කියන්නේ. අඤ්ඤතා භාවී භවසත්ත්ව ලෝකෝ භවපර. මේක වෙනස් වුණාට සත්‍යයේ කැමැත්ත තියෙන්නේ මේක තියාගන්න. භව සත්ත්ව පැවැත්මක් ගැන හිතන්නේ. නමුත් මෙතන තියෙන සමුදය නිරෝධ ක්‍රියාවලිය විතරයි. ඒ බව නොදැන පැවැත්මක් ගැන හිතා ගන්න. භව මේවා අභිනන්දති පැවැත්මම කැමති වෙනවා. යද බිනන්දති තම්බයං. අර පැවැත්ම කැමති වුණාට ඒ විනාශ වේ, ක්ෂය වේ කියලා බයයි. අන්න ඒක තමයි බය. යස බයදි තන් දුකයි බයන තමයි දුක. ඉතින් මෙන්න මේ අපේ කැමැත්තට අනුව රඳවා ගන්න බැරි ස්වභාවයට තමයි අපි කියන්නේ අනත්ත කියලා. ඒවම් මේ රූපං හෝතු මගේ රූපේ මෙසේ වේවා. ඒවම් මේ රූපං මා හෝසිති මගේ රූපේ මෙසේ නොවේවා කියලා මගේ ඔය විදිහට වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා කොච්චර හිතුවත් ඒවා ඊට ආවේනික වූ ධර්මතාවන් ඔස්සේ ක්‍රියාත්මක වෙනවා ඇරෙන්න අපේ කැමැත්ත එක කරන්නේ නැහැ. මේ ස්වභාවයත් එක්ක මේ ත්‍රිලක්ෂණ ධර්මයක් බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මේවා සම්බන්ධයෙන් ඉදිරිපත් කළා. ඉතින් මෙතනදී අපි මේ කාරණා විග්‍රහය දැන් සමාප්තියටපත් කරන්න හොඳ අවස්ථාව අපි තේරුම් අරගත්තා. මෙතන තියෙන සමුදය නිරෝධ ක්‍රියාකාරීත්වයක් පමණයි. මෙතන පැවැත්මක් ගැන ඇති කරගන්නේ හැඟීම් මාත්‍රයක් එක වැරදි විපල්ලාස සංඥාවක් පමණයි. ඒ සමුදය නිරෝධ ක්‍රියාකාරීත්වය හරි හැටි දකින්න සමුදයං චත්තගමංච මෙන්න මේකට තමයි කියන්නේ ආර්ය ශ්‍රාවක පුද්ගලයන්ගේ දිට්ඨි සම්පන්න භාවය. අයං උච්චති භික්ඛවේ ආර්ය ශ්‍රාවකෝ දිට්ඨි සම්පන්න. එතකොට එයා ඉතිපි දර්ශන සම්පන්න. එයාට දර්ශන සම්පත්තියක් ලැබුණා කියලා කියන්න තියෙන්නේ ඒකයි. ඉතිපි ආගතෝ ඊමන් සද්ධම්ම. මේ සද්ධර්මයට ආගතෝ ඊමන් සද්ධම්මං ඉතිපි. මේ සද්ධර්මයට පැමිණියා කියලා කියන්න තියෙන්නේ එතනයි. ඊළඟට පස්සතීමන් සද්ධම්මං ඉතිපි. මේ සද්ධර්මයේ දකී කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ එතනයි. මෙන්න මේකට තමයි කියන්නේ සේඛ ඥානය. ඔය සේඛ ඥානය ඇති උනේ ආනර අපි මුලින්ම සිහිපත් කරපු සංජානන මට්ටම ඉක්මවල අභිජානන මට්ටමින් මේ ක්‍රියාකාරීත්වයේ දෙස නුවණ මෙහෙයවමින් කරන ලද ප්‍රයත්නයක ප්‍රතිඵලය. එතකොට සේඛ ඥානය කියලා කියන්නේ ශික්ෂණ මාර්ගයට අයත් ඥානයේ යුක්ත වූ කියලා කියන්නේ ඔය කියන ස්වභාවය සම්පූර්ණ වෙනවා. සේකේන ඥානේන සමන්නාගතෝ ඉතිපි. ඊළඟට සේඛාය විඥාය සමන්නාගතෝ. මේක ශේඛ පුද්ගලයෙකු. ඒ කියන්නේ ශික්ෂණ මාර්ගයේ නියැලෙන පුද්ගලයෙකුගේ දැකීමයි කියලා. ඒ දැකීමෙන් සමන්විත වෙනවයි කියලා කියන්නේ මේ ටික තේරුණා. මෙන්න මේකට තමයි කියන්නේ ධම්මසෝතං සමාපන්නෝ. ධර්මසෝතසට පැමුණා කියලා.
ආර්ය වූ නිබ්බේධික පඤ්ඤාවට පැමිණුණා කියලා කියන්න තියෙනෙත් මේක අර ගිහි පැවිදි ભેදයක් නැතුවම අර දීඝජානු කෝලියට වදාළේ බුදුහාමුදුරන් වහන්සේ උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගැන මනමින් දුක් කෙලවර කරන්න නම් අපිට දුක උපදින හැටි මේ විදිහෙන් දැනගෙන නුවණින් ක්‍රියා කරන්න. එතකොට මේ නිබ්බේධික පඤ්ඤාවට අපිපත් වුණා කියලා කියන්නේ උතනින් තමයි. ඉතින් කෙනෙක් අමත ద్వාරං ආහච්චතිට නිවන් දොර හැපී සිටිනවා කියන්නේ මෙන්න මේ අවබෝධයත් එක්කයි. ඉතින් මෙතෙක් අපි සාකච්ඡා කළේ පටිච්චසමුප්පාදය පිළිබඳවත් අනිත්‍ය පිළිබඳවත් පිරිපුන් විග්‍රහයක්ම නෙමේ සරල සංක්ෂිප්ත මූලික හැඳින්වීමක් පමණයි. මොකද මේ පිළිබඳව විග්‍රහයන් විචිත්‍රාකාරයෙන් අපේ සූත්‍ර දේශනාවල තව තවත් ලැබෙනවා. ඉතින් මේ දල කරුණ සංවිධානය අපි හැම දිනකටම ධර්මාවබෝධය පිණිස වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.